මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් වේවා. කට්ටිය හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. මේ අපි කවුරුත් දන්නවනේ කුවේට් එකේ බෝනස් කතාව නේ. පැරණි කතාවක්. මම අද ඔබට යෝජනාවක් කරනවා. ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ පහලින් ඔබ අනිවාර්යෙන්ම ලියන්න. හරි? ඔබ අනිවාර්යෙන්ම ලියන්න දන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ලියන්න. මේ ඔබට කුවේට් එකේ කොන්ත්‍රාත් කාලේ ඉවර වුණාම මාස දෙකේ බෝනස් එක ලැබුණාද? ලැබුණේ නැද්ද? හරි? ලැබුණ නැත්නම් ඔබ මොකද්ද ගත්තු ක්‍රියාමාර්ග? ඔබ කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කරාද? එයාලා ඔබට මොකද්ද දුන්නු පිළිතුර? ඒ වගේම ඔබ කුවේට් එකේ අවුරුදු කීයක්ද? වසර කීයක්ද මේ වෙනකොට? එතකොට ඔබට ඒ බෝනස් එක දෙන්න ඕනේ අවුරුදු දෙකකට විතරක්ද? එහෙම නැත්නම් ඔබ හිටපු වසර ඔක්කොම එකතු කරලා අපි හිතමුකෝ නිකන් අවුරුදු 10ක් කියලා. එතකොට මාස දෙකේ බෝනස් ඔබට එන්න ඕන බෝනස් 5ක්. අපි අවම වශයෙන් හිතුවෙත් එම මාසෙට ඩිනාර් 100යි කියලා පඩිය. හරි? එතකොට අවුරුදු දෙකට ඩිනාර් 200යි. හරි? එතකොට අවුරුදු 10ට ඩිනාර් 1000ක් ලැබෙන්න ඕන. ඔබට මෙහෙම ලැබුණාද? ඔබ මේ ගැන ගත්තු ක්‍රියාමාර්ග මොනවද? මොකද කුවේට් රජය දැන් මීට වසර කීපයකට කලින් මේ ගැන තීරණයක් කරලා තියෙනවා. හරි? කුවේට් රටට එන ගෘහ සේවිකාවන්ට මාස දෙකේ බෝනස් එක දෙන්න ඕන අනිවාර්යයි. ඒ වගේම මාසෙට සැරයක් ඒ ගෘහ සේවිකාවට නිවාඩුවක් දෙන්න ඕන. මේවා කුවේට් රජය තීරණය කරලා තියෙන දේවල්. හරි? අපි ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. කුවේට් රජය අරන් තියෙන මේ තීන්දුව තීරණ ඔබට සුබදායි විදියට ලැබෙනවද? ඒ කියන්නේ බෝනස් එක ලැබෙනවද? මාසෙට සැරයක් ඔබට නිවාඩුව ලැබෙනවද? එහෙම නැත්නම් බෝනස් උන්නේ ඔබට පඩිත් නැද්ද? හරි? ඔබට නිවාඩුවක්වත් නැද්ද? විනාඩියක්වත් නිකන් ඉන්නවත් නැද්ද? මෙන්න මේ වගේ ඔබගේ තියෙන කරුණු. හරි? ඔබ දැනට ගෙවන ජීවිතේ ඔබට පුළුවන් ද අපිට කමෙන්ට් එකෙන් දැනුවත් කරන්න. එහෙම නැත්නම් අපේ WhatsApp නම්බරයට ඔබගේ ගැටලු අපිට එවන්න පුළුවන්. මොකද මේවා අපි සාකච්ඡා කළ යුතුයි. අපි මීට පෙරත් මේවා සාකච්ඡා කරලා තියෙනවා, කතා කරලා තියෙනවා. කෙසේ නමුත් මේවා නැවත නැවත කතා කරන්න ඕනේ. මොකද අලුතෙන් රටට කට්ටිය එනවා. ඒ අය මොනවද මුණ දෙන ගැටලු, පරණාගේ තත්ත්වය කොහමද? අවුරුදු ගණන් ඉන්න අය ඉන්නවා කුවේට් එකේ. ඒ අයට මොනවද ලැබුණු දීමනාවල්? නිවාඩු තියෙනවද? බෝනස් ලැබුණාද? මේවා අපි කතා කළ යුතුයි. හරි? ඔබට තියෙන අඩුපාඩු අපි තානාපති කාර්යාලයත් එක්ක කතා කළ යුතුයි. ඒ නිලධාරීන්ව දැනුවත් කළ යුතුයි. අන්න එකයි මම මේ නැවත නැවත ප්‍රශ්න කරන්නේ. හරි? අපි මීට අවුරුදු දෙකකට කලින් මේක කතා කරා කියලා දැන් අපි කටවහගෙන ඉඳලා වැඩක් නැහැනේ. පළක් නැහැ. හරි? කිසිම තේරුමක් නැහැ. අන්න ඒ නිසා මම මේ නැවත නැවත අපේ නාලිකාවෙන් ඔබව දැනුවත් කරන්නේ. මොකද අපි ඔබ ගැන නිතරම විමසිල්ලෙන් ඉන්නේ. හරි? ටච් එකේ ඉන්නේ. අන්න ඒ නිසා මේ පණිවිඩේ ඔබ හැමෝටම ෂෙයා කරන්න. හරි? මොකද නොදන්න අයව දැනුවත් කරන්න ඔබ. අපිව දැනුවත් කරන්න අපි තානාපති කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කරලා ඔබට මේ ගැටලු විසඳා දෙන්න අපි කටයුතු කරන්න උපරිම උත්සාහ කරන්න. එහෙනම් අදට සමුගෙන යන්න මේ කෙටි පණිවිඩේ ෂෙයා කරන්න අමතක කරන්න එපා හොඳේ. මේ ඔබ වෙනුවෙන් මතක තියාගන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.